මේ ඔබ්ජෙක්ට් බෝල් එක කියව් බෝල් එකයි සමාන්තර දුරක තියෙනවා හදන්නවා ඩයමන්ඩ් නේමින් සිස්ටම් එක යූස් කරලා පොකට් කරගන්න එහෙම නැත්නම් බෝල් එක කන්ටැක්ට් කරගන්න. ඒ වගේම ඔබ්ජෙක්ට් බෝල් එක පොකට් එකට ආසන්නව තියෙන වෙලාවකදී කියව් බෝල් එක යම් කිසි සමාන්තර නැති තැනක තිබ්බොත් කාඩ යූස් කරන්න පුළුවන් ස්පොට් ඔන් ද බෝල් නේමින් මෙතඩ් එක මේක පොකට් කරගන්න හරි කන්ටැක්ට් කරගන්න හරි. හැබැයි ඔබ්ජෙක්ට් බෝල් එක පොකට් එකක් ගාව නැතුව කුෂන් එකට ආසන්නව තියෙන වෙලාවක ඒ වගේම කියව් බෝල් එකත් සමාන්තර නැති වෙලාවක ඔයාලට යූස් කරගන්න පුළුවන් පාස්වර්ඩ් මෙතඩ් එක තමයි SID සිස්ටම් එක. ඒ කියන්නේ SID මෙතඩ් එක. අද මම ඔයාලට ගේන්නේ SID මෙතඩ් එක කොහොමද යූස් කරලා ඔයාලට මේ ඔබ්ජෙක්ට් බෝල් එක කුෂන් එකට ආසන්නව තියෙන වෙලාවකදී කන්ටැක්ට් කරගෙන අඩුතර මේ ෆවුල් එකකින් බේරෙන්නේ කොහොමද කියලා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. මේ පැත්තේ ඉඳන් මේ පැත්තේ තියෙන ඔබ්ජෙක්ට් බෝල් එක ඔයාගේ ඔබ්ජෙක්ට් බෝල් එක තියෙන මේ කුෂන් එකට ආසන්නව ඒ වෙලාවකදී කුෂන් එකට ආසන්නව තියෙන වෙලාවකදී ඔයා කැල්කියුලේෂන් එක හදා ගන්න ඕනේ. මේ කෝඩ් එක බිඳුව වෙන එක සලකා හැරලා එතන ඉඳන් මේ ඩයමන්ඩ් පළවෙනි ඩයමන්ඩ් දෙක අතර මැද තියෙන එක එක ඊට පස්සේ මේ ඩයමන්ඩ් එක දෙක එතනින් පස්සේ හැම ඩයමන්ඩ් භාගයක්ම යන්නේ භාගෙන් භාගය කියන්නේ මේ මැද දෙකයි මේ ඩයමන්ඩ් දෙක අතර මැද එක දෙකමාර 3 3මාර 4 4මාර 5 කොනේම පොකට් එකේ මුල්ල 5 කියලා විදිහට තමයි මේකේ සලකන්නේ. එතකොට මේ පැත්තේ ඩයමන්ඩ් එක යන්නේ එකින් එක. කියන්නේ 1 2 3 4 5 6 7 8 ඔන්න විදිහට යන්නේ. එතකොට ඔයා දැනටමත් දන්නවා ස්පොට් ඔන් ද බෝල් නේමින් එකේදී හරි ඩයමන්ඩ් නේමින් මෙතඩ් එකේදී හරි අර පැත්ත යන්නේ 10න් 18. කියන්නේ මේ රේල් එකේ එහා පැත්ත යන්නේ මේ පැත්ත යන්නේ 10න් 18 10 20 30 ඒ විදිහට. එතකොට අපිට ඒ පැත්තේ කොතෙන්ටද හරියටම එම් කරන්න ඕනේ කියලා තැන හදාගන්න මේක කැල්කියුලේෂන් එකක් කියන්නේ. ඒ කියන්නේ ගුණ කිරීමක්. ඒ ගුණ කිරීම කරගන්න නම් අපිට හරියට බලා ගන්න ඕනේ මේ ඔබ්ජෙක්ට් බෝල් එක තියෙන තැනයි කියව් බෝල් එකයි තියෙන තැනයි හොයාගෙන ඒක මල්ටිප්ලයි කරාම ඔයාට මේ පැත්තෙන් ගහන්න ඕන එම් එක හරියටම එනවා. හිතන්නකෝ දැන් ඔබ්ජෙක්ට් බෝල් එක මට yellow එක දාන්න ඕනේ. හැබැයි black එකට කවර් වෙලා තියෙනවා. එතකොට මම කරන්නේ මේ මගේ තියෙන එක තියෙන තැන ඉස්සෙල්ලා බලා ගන්න ඕනේ මේ ඔබ්ජෙක්ට් බෝල් එක තියෙන දිශාව. එතකොට පළවෙනි එක තියෙන්නේ එතන 1 මේක 2 2හමාර 3 3හමාර 4. එතකොට අපි හැමතිස්සෙම ගන්න ඕනේ මේ through the diamond කියලා කියන්නේ මේ ඔබ්ජෙක්ට් බෝල් එක හරහා කියන්නේ මේ කියව් බෝල් එක වැදිලා අර පැත්තෙන් වැදිලා එන ඩිරෙක්ෂන් එකට තියෙන ඩයමන්ඩ් එක තමයි ඔයා සලකන්න ඕනේ. කියන්නේ මේක ඉස්සරහා දැන් මෙතන ගත්තොත් එහෙම මෙතන තියෙන්නේ 3හමාර. 3හමාර නෙමෙයි අපි ගන්න ඕනේ 4. මොකද අර පැත්තේ ඉඳන් එනකොට 4 කියලා තමයි අපි සලකන්නේ. එතකොට මේකේ තියෙන පළවෙනි එක 4. එතකොට මේ පැත්තෙන් ගමු 1 2 3 4. මම මෙතන වගේ තියන්නම්කෝ. එතකොට මෙතන 4 කියලා ගන්නකෝ. එතකොට මේකත් ගන්න මේ through the diamond කියන්නේ මෙහෙට එන්න. ඉස්සරහා නෝස් එක නෙමෙයි ගන්නේ. ඩයමන්ඩ් ටු ඩයමන්ඩ් සෙට් වෙන ඩිරෙක්ෂන් එක තමයි අපි මෙතෙන්දි ගන්න. එතකොට මෙතන අපි ඇවිල්ලා 4 කියලා ගන්නවා. හරිද? දැන් තියෙන මේක 4. මේක තියෙන්නේ මේ පැත්තෙන් ඒත් 4න්. එතකොට 4 වරක් 4 16යි. එතකොට 16 විදියට ගන්නෙ මේක 10, මේක 20, මේක 30. එතකොට 10යි 20යි අතර තියෙන්නේ 15. 15 වලට එක පොඩි ඩයමන්ඩ් එකක් මෙහාට ගත්තම 16. එතකොට 16 වෙන සෙට් වෙන තැන තමයි මේකේ වදින්නේ කියලා අපි හිතලා එතෙන්ට එම් එක හදා මීඩියම් ස්පීඩ් එකකින් ස්ටන් ෂොට් එක කියන්නේ මැදට කීබෝඩ් එක මැදට ගහන්න තියෙනවා. ඉතින් ඔයාලට ඒක පහසුවෙන්ම මේ විදිහට දාගන්න පුළුවන්. හරි අපි තව එක්සැම්පල් එකක් ගමු. එතකොට දැන් දැනුත් තියෙන්නේ ඔබ්ජෙක්ට් බෝල් එක කියව් බෝල් එක සමාන්තරවත් නෙමෙයි ඔබ්ජෙක්ට් බෝල් එක තියෙන්නේ කුෂන් එකට ආසන්නව. එතකොට මේක දැන් තියෙන එක ඇවිල්ලා 1 2 2හමාර වෙන මේ හරි වගේ තමයි තියෙන්නේ මේ through the diamond ගත්තොත් 2හමාර. එතකොට මේ පැත්තෙන් ගත්තොත් එහෙම ඔබ්ජෙක්ට් බෝල් එක 2හමාර තියෙද්දි කියව් බෝල් එක 1 2 3 මට හිතෙන විදිහට 3 කෙලින් තමයි තියන්නේ. මේ 3 තුන්වෙනි ඩයමන්ඩ් එක කියන්නේ 2යි 3 අතර 3 කියලා ගත්තොත් එහෙම අපි මෙතන ගමු 3 කියලා. හැබැයි කොහොම හරි මේ yellow එකේ වද්ද ගන්න ඕනේ මට ෆවුල් එකෙන් බේරෙන්න black එකට කවර් වෙලා තියෙන්නේ. ඉතින් මේක 3 කියන තැන ඉඳන් ගත්තොත් එහෙම 3 වරක් අතනින් ගත්තොත් එහෙම 2හමාර වැඩි කිරීම 3 3 වරක් 2 6යි 0.5 ඒවා 3ක් 1හමාර එතකොට 7හමාරයි.
තොට 7:00 තමයි මේ පැත්තෙන් ගන්න ඕනේ. ඒකට මේ පැත්තෙන් 10 20 ඉතින් මේ 10 10යි 5යි 4 මැද වෙන මේ හරිය වගේ තැනක් තමයි 7:00 කියලා විදිහට මම සලකන්නේ. ඉතින් කොහොමරි වද්දගෙන වාට පවුල් එකෙන් බේරෙන්න පුළුවන් නමුත් ඒකේ අදහස දානවම කියන එක නෙමෙයි පවුල් එකෙන් බේරගන්න පවුල් එකක් බේරගන්නවා කියන එක. ඉතින් තව එක්සැම්පල් එකක් ගමු. දැන් මගේ ඔබ්ජෙක්ට් බෝල් එක තියෙන්නේ කුෂන් එකට ආසන්නව එහෙම නැත්නම් කුෂන් එක ඇලිලා හෝ ළඟම වගේ තියෙන්නේ. මේ පැත්තෙන් ගත්තොත් එහෙම 1 2 2:00 3 3:00 4 4:00 තමයි මේ පැත්තෙන් through the diamond ගත්තොත් වෙන්නේ. මොකද 5 කියලා ගත්තොත් මේ පොකට් එක ගාවම වගේ තියෙනවා. ඒ මේක තියෙන්නේ පොකට් එකට ටිකක් ඉස්සරහින්. එතකොට 4:00 කියලා අපි අරගන්නවා. මේ පැත්තෙන් ගත්තොත් එහෙම කියු බෝල් එක තියෙන තැන බලා ගන්න නම් 1 2 3 4 5 6 7 එතකොට 6යි 7යි 4 වගේ තමයි මට තේරෙන විදියට මේක යන්නේ. එතකොට 6යි 7යි 4 ගත්තොත් එහෙම 6.5 6.5 වැඩි කිරීම 4.5 ඒ කියන්නේ 29.25 29ක් වගේ ගත්තොත් එහෙම මේ පැත්තෙන් ගත්තොත් එහෙම 10 20 30 මෙන්න මේ 30යි ඊටට පොඩ්ඩක් එහාට වෙන්න 29 කියලා ගත්තොත් අපි එතන එම් කරලා යවුවොත් මේක වදින්න පුළුවන්. normal medium speed එකකින් ටන් ෂොට් එකක් ගන්නවා. ඉතින් ඔය විදිහට තමයි මේක හරි රේඛාව මැද නැති වුණත් දැන් මෙතෙන්දි ගත්තොත් එහෙම 6ත් 7ත් අතර මැද තිබ්බේ 6.5ක් වගේ. ඒකට ඒ වගේ වෙලාවක දුන්නත් ඔයාලට පුළුවන් මේ SID සිස්ටම් එක එහෙම නැත්නම් සිත් සිස්ටම් එක යූස් කරලා මේ විදිහට කුෂන් එකක් ළඟම තියෙන ඔබ්ජෙක්ට් බෝල් එකක වද්දගෙන පවුල් එකකින් බේරෙන්න. ඉතින් එහෙනම් මම ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට කියන්න කොහොමද ෆුල් ටේබල් එකේදී මේ සිත් සිස්ටම් එක යූස් කරලා පොකට් එකක් අයිනේ තියෙන බෝල් එක වද්දගන්න එහෙම නැත්නම් පොකට් කරගන්න එහෙම නැත්නම් පවුල් එකකින් බේරෙන්නේ කොහොමද කියන එක ගැන වීඩියෝ එකක් ඊළඟට මම අරන් එන්න. එහෙනම් ඔයාලට හිතනවා නම් මේ වීඩියෝ එකෙන් ඔයා දැනුමක් ගත්තා කියලා නොදන්න අයටත් දැනගන්න ෂෙයා කරන්න ලයික් කරන්න මගේ channel එකට subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. එහෙනම් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඊළඟ එන්න ජය වේවා.